මේක වාගේද? ඔයා 24 නේද? 23 බැච් එකේ. වාගේ ෆැකල්ටි මෙඩිසින් ෆැකල්ටි බිස්නස්. මම මේ බැලුවේ බිස්නස් ෆැකල්ටි කොටක. හෙලෝ. ඔව් නෑ මේ එනවා බා. ඔව් මේ පොඩ්ඩක් මේ නෑ බරක් වෙනවා නෑ බා මේ අට ගාල්නේ දෙන්නේ. හරි මන් දෙනවනේ වාට. ආයෙ වට ගන්න එපා. මොකද බං මුණ එල්ලගෙන මේ ස්ප්‍රයිට් එක පියා ස්ප්‍රයිට් නෙවෙයි බං යන් හබොන් වෙලා තියෙන්නේ මේ ඇකඩමික් එක අයියෝ ඉඳන් පොඩි බණ්ඩක් තියෙනවා පෙන්නන්න බලන්න මේක අම්මට සිරි කවුද යකෝ මේ යකෝ මේ මෙතනයක් ගත්තා නේද මාර කරන්නේ කොහොමද මේ දිනුලිනේ විසිතන බිස්නස් එක ගෙවල් කොහමද ඒකනේ බං මාර ඩයල් යන්නේ මෝ සිරාවට අපිට දාංග බං ඔය තියෙන අපිට බලන්න මුට නම් දාන්න බා දන්නාට ඉතින් බුවාගෙට උට ආවුනා කියන්නේ ඉතින් හරි තමයි උඹලා නම් කියයි කොල්ලෝනේ බං උඹලා කිව්වට ඉතින් ඌව මොනවද පොඩි දේවල් අනිත් එක ලංකාව වෙලා නැද්ද මීට කලින් මේ ඒව නෙමෙයි අර ගීසති උඹලා කෙල්ලගේ සීන් එකක් දාන්න ඒ සිරාද සිරාදකින්න මන් දන්නේ නැහැ මටත් මේ අඳුරන එකේ කෙව්වේ දාලා දැම්ම බං හැමතැනම මුගේවනේ මුම් මේ ඒ දොහෙත් දානවා මේ කතා කරන්න දෙයක්වත් තිබ්බේ නෑනේ බං උඹලට උඹ කියන්නේ යකෝ WhatsApp Facebook Instagram හැම එකෙම ඕකනේ බං වෙන්නේ මාධ්‍යන්ති කියන්නේ ඔව් බං අද කාලේ ඉතින් ඕක සාමාන්‍ය දේවල් දන්නවනේ අනිත් එක බලපන් පොඩියෝ අපිටත් වඩා පොඩියෝ කරනවනේ උන් කරන එක අපි කරා මොකද වන්න කියන ප්‍රශ්නයක් උඹට කෝල් එකක් කරන්නේ පොඩ බලවයි නෑ බං ගෙදරින් ගන්නේ උඹලා ගෙදරින් ගියා මතක් වුණේ මේ ගීසෙත් පට කෝල් එක කරන් තිබ්බා උඹ ගන්නේ නැතුව නෑ ඔය මේ ඩන් කේස් එකක් පොඩි ඩන් කේස් එකක් ඒකට දවස් ගානක් තිස්සේ ඒකයි මම ඔය කෝල් ආන්සර් කරන්නේ හරි අරන් බලන්න පොඩ්ඩක් එකම කියන්නේ බං හරි අරගෙන බලපන් උඹ මෙයා ගන්නවා බං ඌ මන් දන්නේ මොන කරදරයක් ඈ මම ඔච්චර මොකද්ද හරි ගන්නවා හෙලෝ ඇයි මේ කෝල්ලරන් කරදර කරන්න කියන්නකෝ හා මල්ලිය ගෑවනේ වෙච්ච එක. කවුද මල්ලිය අර නැති කලිතුර මොල් ගන්න දුන්නේ? අපරාධ එකක් දවස්තර දාන්න. මේ අපිට දෙන්නේ උන්ට දෙන්නේ නැහැ. හෙලෝ දැන් පරාදයි. හෙලෝ මම මේ ත්‍රිවිලෙන් නැගලා ඉන්නේ. දැන් ඔය කොහෙද ඉන්නේ? හොස්පිටල් එකේද? ඔව් මල්ලි මම දැන් තමයි හොස්පිටල් එකට ආවේ. දැන් මොකද තත්ත්වය? මට තේරෙන්නේ මොනවා වෙනවද කියලා. නර්ස්ලා අරහෙට මෙහෙට යනවා. ඩොක්ටර්ස්ලා දෙන්නෙකුත් දැන් දුවගෙන ගියා ඇතුළට. තාත්තා ICU එකේ ඉන්නේ දැන්. ඉතින් heart attack එකක් ආවේ කොහොමද අප්පා? තාත්තට කිසිම ලෙඩක් තිබුණේ නැහැ නේ. ඒක තමයි ඔය කියන්නේ. සම්සු කෝල් ආන්සර් කරන්නේ නැහනේ.
දන්නේ නෑනේ පෙරේද වුණ වැඩේ. තාත්තා එළවන්ගේ කම්පැනි එකේ වාහනේට මිනිස්සෙක් කැපිලානේ. ඒ මිනිස්සයා මේ ෆෝන් එකක් කඩේ ගහන් මෙලොස් කීයක් නැතුව පාර පැනලා තමයි වැදිලා තියෙන්නේ. තාත්තට ප්‍රශ්නයක් නෑ නේද? නෑ. එවෙලේ ප්‍රශ්නයක් නෑ. තාත්තේ මිනිස්සයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ මේ ගෙදර ආපු වෙලේ ඉඳන් රටේ නැති නම්බර්ස් වලින් කෝල් කර බනිනවා. පහුගිය ටිකේ තාත්තා හරියට කෑවේ බීවෙත් නෑ. මේ ප්‍රශ්නේ ගැන මේ හිත ඉඳලා. පස්සේ දන්නේ මේ කවුද කහල කන්නියෙක් තාත්තට බැනලා Facebook එකේ හැල්ලක් දාලා. අපේ තාත්තගේ වැරද්දක් නෑ මල්ලි. අන්තිමට එයාගේ ජොබ් එකක් නැති වුණා. දැන් කොහෙද ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ? මේ පිළියන්දල හන්දියේ. කොහෙද? පිළියන්දල? කීරේතරද? අඩෝ නෑනේ. හරි මට ලින්ක් එක දාලා තියෙන මම බලන්නම්. හරි ෂේප් සෙට් එක. මොකද බං සීන් එක? නෑ බං මේ පිළියන්දල මිනිස්සෙක් කැපිලා. සිරාවට කඩක් නෑ. මට කියහන් අරවදත් කෝල් කරාද කියලා. ඌනම් හැම වෙලේම කතා කරනවා බං. මටත් දැන් ඇති වෙලා තියෙන්නේ මේ කුණු කන්දල් මේ පේජ් එකේ දාලා. උඹට එදා ඉඳන් කිව්වා එක පේජ් එක පස්සේ ආගෙන උඹ නම් පේජ් එක ගන්න එපා. මේක මිනිස්සුත් දැන් කැමතියි බං ඔය ලියන්දල වලට. මිනිස්සුන්ට ඕනේ අර කුණු රහ. ඔය පේජ් එක දිනු කරන් ඵලයන්. ඒ වුණාට මේ පේජ් එක එකේව දාන එක දිගටම කරන්නත් බෑනේ. බලංගු බං මේ පේජ් වල මාර කන්ටෙන්ට් දාලා තින්නේ ඈ. ඔබ කියන්නේ එකක් තිබ්බා එක මිනිස්සෙක්ට ගහනවා වැඩක් නෑ බං කියලා ඒකේ කමෙන්ට් දාලා මාර රීච් බං එව්වා. මට තේරෙන්නේ නෑ. ඒ වගේම රීච් වෙනවා කියන්නේ අපිත් ඒ වගේ තමයි දාන්න උන් දිගටම. මම තව ළඟදී හම්බුනේ නැතුණා. නේවන්න මට නම් තේරෙන්නේ නෑ බං ඕවා. ඉතින් හරිනේ බං. දැන් පිළියන්දල ගහන එකක් කිව්වේ. ඇක්සිඩන්ට් එක. ඒකට මොකක් හරි කරගත්තොත් අපිට තීච්ච වැඩි කරගන්නවා. පිළියන්දල කියන්නේ අහලා පාලෙක දන්නේ නැහැ බං. ඉතින් ඒව වැඩක් තියනද කියහම අහලා බලන්නත් දැන් ඩොටේ උනත් ඔබ මොකක් හරි කරලා හැල්ලක් දාහම මම ලින්ක් එක ගන්නම්. ඉතින් උඹ දන්නේ නැත්නම් මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙච්චර දාපු ඉතිහාස කතා අපි දන්නවද කියහම හරි මොකක්ද හරි මොකක්ද දාල් නෑනේ. බයින් රැල්ලට බැනහම. අපිට රීච් එකක් ඕනේ සාධාරණත් ඕනේ ඔක්කොම කරන්න බෑනේ. ඒක නම් හරියට බයි. ඒක ඩ්‍රයිවර් තමයි වැරදි. යකෝ පාර මැද්දේ මිනිස්සෙක් කපන්න පුළුවන්ද? රීච් එකක් ගන්න පුළුවන් වෙන්නේ. රීච් නෙමෙයි මේක අනිවාර්යයෙන් අපේ টপ කන්ටෙන්ට් එක කරගන්න පුළුවන් හරියට හිතලා කරමු. දාමු කියන්නේ. දාහම් මම ලින්ක් එක දාන්නම්. ඩ්‍රයිවර්ට පුළුවන් තරම් බැනහම්. ඔබ දැක්කනේ අර මිනිස්සු බය නැටි ඩ්‍රයිවර්ස්ලාට. දාමු. හරිනේ. දැන් දාහම් මම මොෂා දාගෙන ඉන්නම්. මේ ප්ලස් කළා වරින් ඈ. අඩෝ බලන්න සිරාවට විව්වත් එක්ක ඈ. මොම් මේ අර පෝස්ට් එක මාරගෙන ගිහිල්ලා එන්නව රීච් බං. මං කිව්වනේ මට ඔය වෙනවා කියලා. ඒ මට නම් මං හිතුවේම නෑ බං හැබැයි. මේ බලන්න ඈ. මුන් දාලා දෙනවා ඒකද? මුන් සපවාන වල ගිහින් අයින්සක මිනිස්සු යට කරනවා. මිනිස්සු ජීවිතේක වටිනාකම උඩ ගහගන්නත් බෑ. මිනිස් ජීවිතේක වටිනාකම ගන්න මිනිස්සු. මරු ආසක වෙන්නේ ශාස්ත්‍ර බලන්න බං. කීයද? මාර කොට මේ 400 ගණන් බං මේ දවස් කීයකට කරන්නේ. කිව්වනේ ඔය වෙනවා කියලා. ඔන්න පුතේ දැන් ඔන්න ඔබ වයර් යන වටක් ගත්තා. ඔන්න ඔතන ඔබ ගේම ගහපන් දිගටම. දිගටම ඔය දාන්න. අඩෝ ඒක නෙමෙයි ඈ මේ හිට දාලා දෙනවා මේ අපරාධ කරපුවේ ප්‍රොෆයිල් එක කියලා ඒකත් දාලා මේක දැන් අපේ උන් ගිහිල්ලා ආන වැඩි ප්‍රොෆයිල් එකේ කොහොමද නේ දැන් නෑ කියලා අඩෝ කවුද දන්නේ අවන්නේ සිරාවල කවුද කින්ද මන්දක් නෑනේ බං. දිගටම ඔබ වයර් කන්ටෙන්ට් දැම්මොත් සිතර පවතින තුරු අපි මැරෙන්නේ නෑ. අනගතන වමරු අපි අමරවම අපට හිමි අපි මැරෙන්නේ නෑ. 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 බලන්නකොට පොඩි කොල්ලගේ තාත්තා මැච් එක වෙලාවෙදිම වෙලා තියෙනවා.
මට හිතා ගන්නවත් බෑ බං මෙහෙම දෙයක් කොහොමද උනේ කියලා. අර පෝස්ට් එකේ ඉඳන් තමයි හැම දෙයක්ම උනේ. හරි බං අපි හිතලා කරපු දෙයක් ඈ. අනික අපි කොහොමද දන්නේ උඹේ තාත්තා කියලා? මං උඹට කිව්වා බං පොඩ්ඩක් ඔයලා බලපන් කියලා. මම අපරාධකාරයෙක් වගේ බං. මේ පේජ් එක අපි නවත්තමු. පේජ් එක නවත්තා? උඹට පිස්සුද? පේජ් එක පණ ගහලා ආව විතරයි. දැන් නවත්තන්න බෑ. උඹට තේරෙන්නේ නැද්ද මෙච්චර දෙයක් වෙලා දින අපි කරපු දේවල් නේද කියලා? අපි කවුද අපි? උඹ තාමත් හිතන්නේ අපි දෙන්න දෙන්නෙක් කියලාද?